ආයුබෝවන්. ඔන්න මම අද කට්ටියට කියලා දෙන්න හදන්නේ මීමැස්සන්ට උගුලක් ට්‍රැප් එකක්. එහෙමත් නැත්නම් අපි මීමැසි පාලනයේදී කියනවා රුකුලක් කියලා. මේ රුකුලක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න හදන්නේ, පෙන්වන්න හදන්නේ. කීප දෙනෙක්ම අහලා තිබුණා ඒ රුකුලක් හදාගන්නේ කොහොමද කියලා මට මෙසෙන්ජර් වලින් මැසේජ් කරලා අහලා තිබුණා. මගේ වීඩියෝස් වල කමෙන්ට්ස් දාලා අහලා තිබුණා. ඉතින් බලමු එහෙනම් අපි කොහොමද වැඩේ කරන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ තල් කොටින් තමයි රුකුල හදාගන්න යන්නේ. ඇත්තටම මේක මම හදලා තිබුණේ කනේ රුකුලක් විදියට පාවිච්චි කරපු එකක්. මේ ඔයාලට පේනවා ඉතින් මේ මීමැසි ජනපදයක් ඇවිල්ලා තිබුණා. මේ තියෙන්නේ අද හදලා තිබුණා එක අද 7ක් විතර හදලා තිබුණා. ඉතින් මේ ඒ ජනපදේ මම පෙට්ටියකට ගත්තා. ඒක ගන්න පොඩ්ඩක් අමාරු වුණා. මොකද මම මේ කොටේ මේ දෙකට පළලා නෙවෙයි තිබ්බේ. ඉතින් දැන් මේක මම දෙකට පලා ගන්න තමයි හදන්නේ. මම පොඩ්ඩක් බාගෙට පළලා තියෙන්නේ මේ මෙතන. මේ විදියට දෙකට පලා ගත්තම අපිට ජනපදයේ පෙට්ටිගත කරද්දී මේ කැල්ල අයින් කරලා ලේසියෙන්ම වද ටික ගන්න පුළුවන්. මම එහෙම කරලා තිබ්බේ නැති නිසා කලින් පාර පොඩ්ඩක් අමාරු වුණා වද ටික ගන්න කපලා මේ. ඒ නිසා මම දෙකට පළලා තමයි තියන්න හදන්නේ. ඉතින් මේකට මම තල් කොටයක් තමයි අරන් තියන්නේ. අඩි එකමාරක වගේ තල් කොටයක්. අඩි දෙකට වගේ ගත්තත් කමන්නේ. අඩි දෙකමාරකට ගත්තත් කමන්නේ. ඉතින් තල් කොට නැති ආයෙත් කිතුල් කොටයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට ඇතුළ දිරුවට පස්සේ තමයි මේක ගන්න වෙන්නේ. ඇතුළ අයින් කරලා අරගෙන අපි මුලින්ම මේක දැන් කෑලි දෙකකට පලා ගන්න ඕනේ. හරි ඔන්න අපි කොටේ කෑලි දෙකකට වෙන් කරගත්තා. ඊට පස්සේ අපි නැවතත් මේක මේ විදිහට සෙට් කරලා අපි දෙපැත්ත වහන්න ඕනේ. එක පැත්තක් අපි සම්පූර්ණයෙන්ම වහනවා ලෑල්ලි දාලා. අනිත් පැත්තත් අපි වහලා මීමැස්සන්ට ඇතුළට යන්න පුළුවන් විදිහට පොඩි ඉඩක් තියලා අනිත් පැත්තත් වහගන්න ඕනේ. ඉතින් බලමු මම මේ වැඩේ කරාට පස්සේ මේක කොහොමද තියෙන්නේ කියලා. හරි ඔන්න අපේ රුකුලේ එහා පැත්ත මම සම්පූර්ණයෙන්ම ආවරණය කරගත්තා. එතකොට මේ පැත්ත තමයි ඉස්සරහා පැත්ත. මේ පැත්තත් අපි මේ මැස්සන්ට ඇතුළට යන්න එන්න පුළුවන් වෙන පොඩි ඉඩක් තියලා මෙන්න මේ විදිහට කට් එකක් දාගෙන ලෑල්ලක් කට් එකක් දාගෙන මෙන්න මේ විදිහට මේ පැත්තත් සම්පූර්ණයෙන්ම වහ ගන්නවා. හරි. එතකොට මෙන්න මේ ඉඩෙන් තමයි මේ මැස්සෝ ඇතුළට යන්න එන්නේ. ඊට අමතරව වෙන පොඩි ඉඩක්වත් තියන්න හොඳ නැහැ. එමුණාම මේක ඇතුළට හුනෝ රිංගනවා, මීයෝ රිංගලා කූඩු හදනවා. එමුණාම අවුල් යනවා වැඩි. මීයෝ මැරෙනවා. අය මේක ඇතුලේ මැරිලා එහෙමත් වෙලා තියෙනවා මට. කන්ද මේ වගේ මීමැස්සන්ට යන්න එන්න පුළුවන් විදියට පොඩි ඉඩක් තිබ්බම හොඳටම ඇති. මේ විදිහට ඉඩක් තියලා අපි සම්පූර්ණයෙන්ම වහ ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න මේක මේ විදිහට තියන්නත් පුළුවන්. ඕනේ නම් මේක දෙමෙනාට උඩින් ඉටි රෙද්දක් වගේ වහලා අපිට මේක හොඳ හේවන තියෙන තැනකින් තියන්න පුළුවන් රුකුලක් විදිහට. එහෙනම් අපි තියලා බලමු මේක කොච්චර කාලෙකින් මේකට අලුත් ජනපදයක් එයිද කියලා. එහෙම නැත්තම් අර තල් කොටයකින් කිතුල් කොටයකින් රුකුලක් හදාගන්න අමාරු නම් ලේසිම විදිය තමයි මේක මේ වගේ මැටි කලයක් අරගෙන තියාගන්න පුළුවන්. මැටි කලේ මම මේකත් දෙකට වෙන් කරලා තියෙන්නේ මේ විදිහට. මම මේ නියනක් ආධාරයෙන් තමයි බිඳගත්තේ. ඉතින් මේක ග්‍රයින්ඩර් එකකින් වගේ කපා ගන්නවා නම් ගානට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක තිබ්බි තියෙනව සෙට් කරලා
වටේට සෙලෝ ටේප් ගහලා කලේ තියන්නත් පුළුවන් රුකුලක් විදියට. ඒක ගොඩක් ලේසි. කලේ කට යට පැත්තට හිටින්න තියන්නත් පුළුවන්. ඒක තමයි ලේසිම විදිහ ඉතින්. ඔන්න අපේ රුකුල ස්ථානගත කරා. මෙතනින් තමයි වැස්සන්ට ඇතුළට යන්න එන්න එන්ට්‍රස් එක තියලා තියෙන්නේ. පොඩි සිදුරක් තියලා තියෙනවා ඇතුළට යන්න එන්න. අනිත් හැම පැත්තක්ම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නේ. ඊපස්ස සම්පූර්ණයෙන්ම ආවරණය කරලා අමතරව අපි හදාගත්ත කලයත් තියලා ඒ කිට්ටුවෙන්ම තිබ්බ මෙතන. මේ විදිහට අපි කලේ බිඳලා ආපහු සෙට් කරලා සෙලෝ ටේප් කරලා තියෙන්නේ. සෙලෝ ටේප් කරලා මේ කට යටට හිටින්න තමයි තියලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොච්චර කාලෙකින් මේකට අලුත් පවුලක් එවිද කියලා.